මං අවස්ථා කීපයකදීම ඩොක්ටර් ජේ ඩෙන්ටල් එකට ඇවිල්ලා තියෙනවා. ඉතාමත් හොඳ සේවයක් ඩොක්ටර්ගෙන් අපිට හම්බ වෙනවා. සහ විශේෂයෙන්ම මම අදාවේ මගේ හක්කේ ඥානදත්තක් තියෙනවා අරක් වෙලා. ඉතින් ඒක අයින් කරගන්න කියලා. ඒ දතේ සිම්පටම්ස් කිව්වොත් එහෙම මගේ දත එකක් නරක් වෙලා තියෙන එකත් එක්ක හොඳ නැති සෙල් එකක් රටෙන් එන්න පටන් ගත්තා. සහිත අමතරව ඒ ඒරියා එක සම්පූර්ණ ඉන්ෆෙක්ට් වෙලා කම්බුල් ඇතුලේ ඉතිරිලා වගේ තිබුණා. ඉතින් මගේ කලින් තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක මං හිතුවා ඩොක්ටර් ජේ තමයි හොඳම කෙනා කියලා මට මේ අපහසුතාවයෙන් මිදෙන්න උදව් කරන්න. ඉතින් මං අද ආවා. මම බොහොම සතුටින් බලන් ඉන්නවා මගේ ට්‍රීට්මන්ට් එකට සහ මේ තියෙන ඉන්ෆෙක්ටඩ් දත අයින් කරන එක ගැන. තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඥානදත කියන එක ඇදේට පිහිටලා තියෙනවා. සමහර විට ඥානදත සම්පූර්ණයෙන්ම හක්වැටේ හරහා තියෙන්න පුළුවන්. ඒකට අපි කියනවා හොරිසොන්ටල් ඉන්ෆෙක්ෂන්. එහෙම නැත්නම් සම්පූර්ණ මතු පිටට එන්නේ නැතුව හක්වැටේ ඇතුලේ තියෙනවා. මම ඉස්සරහට විග්‍රහ කරන්නම් කොහොමද ඥානදත එහෙම ඉන්ෆෙක්ෂන් එක තියෙන්න ඕන විදිය කියලා. දැන් මේ රෝගියාගේ අපිට දකින්න පුළුවන් වෙන්නේ vertical infection එක. ඒ කියන්නේ දත සම්පූර්ණයෙන්ම උඩට එන්නේ නැතුව පැත්තට ඇවිල්ලා හිර වෙලා තියෙන අවස්ථාව. ඒ වගේ අවස්ථාවකදී දත අයින් කිරීමේදී දතට යටින් තියෙන මේ දන්ත ස්නායුව හානි වෙනවා සාමාන්‍ය විදිහට දත කැඩෙනවා. ඒ හින්දා අපි මේ ස්නායුවට හානි වෙන්නේ නැතුව දත අයින් කරන්න විශේෂ ක්‍රමයක් භාවිතා කරනවා. දැන් අපි කරන්න හදන්නේ ඒ ශල්‍ය කර්මය. ප්‍රතිකාර කිරීමට කලින් අපි එක්ස්කිරණ ඡායාරූපයක් භාවිතා කරනවා. ස්නායුවට කොච්චර ලං වෙලාද තියෙන්නේ කියලා අපි දැනගන්න. මේ තියෙන්නේ හකු ඇටේ ඇතුලේ තියෙන ස්නායු කියන කුහරය. අපිට දකින්න පුළුවන් මේ කොනේ දත ඒ ස්නායුවට ඉතාමත් ආසන්නයේ තියෙන්නේ. එතකොට අපි ශල්‍ය කර්ම කිරීමේදී විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. ස්නායුව කොහොමද පරිස්සම් කරගන්නේ කියලා ශල්‍ය කර්ම සිදු කිරීම. මේ කොනේ දත ඥානදත පිළිබඳව අපි කතා කරනකොට ඒ ඥානදත ළඟින් යන ප්‍රධාන ස්නායු දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්ෆීරියර් ඇල්වියුලර් නර්ව් කියන එක. ඒ කියන්නේ දන්ත ස්නායුව කියන එක. ඒක ඉතාමත් ආසන්නෙන් යනවා. ඒ වගේමයි දිවට ස්නායු සැපීම කරන ලින්ගුවල් නර්ව් එක කියන ස්නායුව. ඒ ස්නායුවත් ඉතාමත් ආසන්න වෙනවා. මේ ශල්‍ය කර්මය කිරීමේදී අපි ස්නායු දෙකම පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. නැත්නම් ස්නායුවට හානියක් වුණොත් ස්ථිර වශයෙන් හෝ తాවකාලිකව දිව හෝ තොල හිරිවැටීමකට ලක් වෙන්න පුළුවන්. ඒක හින්දා අපි විශේෂ අවධානයක් යොමු කරන මේ ආකාරයේ ශල්‍ය කර්ම සිදු කරන්නේම ඒකෙන් වැඩිපුර ආරක්ෂා වෙන්න සඳහා. එහෙම ස්නායුවට වෙන්න පුළුවන් හානිය වළක්වා ගැනීම සඳහා. අපි රෝගියාව නිර්වින්දනය කිරීමකට ලක් කරා, හිරිවැටීමකට ලක් කරා. දැන් අපි බලන්නේ හිරිවැටිලාද කියලා. රිදෙනවා නම් මට කියන්න. ඇත්තට චුට්ටක් කරන් ඉන්න බලන්න. රිදෙනවද? නෑ නේද? රිදෙනවද? නෑ නේද? රිදෙනවද? නෑ නේ? දැන් සම්පූර්ණයෙන්ම දිවහා තුළ නිර්වින්දනය වෙලා තියෙන්නේ. ඒකින්ද අපිට ශල්‍ය කර්ම කිසිම වේදනාවක් නැතුව දැනෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන්. ඉතින් දැන් අපි ශල්‍ය කර්මය පටන් ගමු. දැන් මේ අවස්ථාවේදී අපි කරන්නේ ඉස්සෙල්ලාම මම දත වටේට තියෙන හැම කොටස ඉවත් කරා ෆ්ලැප් එකක් දාලා. දැන් දත වටේට තියෙන හකු ඇටේ කොටස මම මේ අයින් කරනවා මේ අවස්ථාවේදී. ශල්‍ය කර්මය මගින් දත සම්පූර්ණ ඉවත් කරා. දැන් තියෙන්නේ මැහුම් ගැහිමට. කර්මය සම්පූර්ණයෙන්ම සිදු කළ අවසానයි. දැන් බලනවා අපි පොඩ්ඩක් මැහුම් ගහපු තැන් වලින් රුධිරය වහනය වීමක් සිද්ධ වෙනවද කියලා. ශල්‍ය කර්මය සාර්ථකයි.
කෙල ගහන්න කට හොදන්න තුවාලෙට දිව දාන්න ඇඟිල්ල දාන්න එහෙම යන්න එපා. හෙට හවසට තමයි මද රස්නේ උණු වතුරට ලුණු කැටයක් දාලා කට හොදන්න ඕන. ඔය පැත්තෙන් බත් යට එහෙම යන්න දෙන්න එපා. දවස් 3ක් වගේ යනවා. මේ හුඟ ගහපු එක ඇතුළට විස බීජයක් ගියොත් එහෙම ආසාදනය වෙන්න පුළුවන්. විදුන්නේ නැහනේ පොඩ්ඩක්.